Welcome back. Tadi shottek gawang hariyan naman. Hariyan. Hi guys, කොහමද? කාලයකට පස්සේ රමදාන් කරින් මගේ මුස්ලිම් සහෝදරයන්ට. ඉතින් මගේ මුස්ලිම් සහෝදරයෝ වෙනුවෙන් මම නන්ලික වීඩියෝ එකක් කරන්න කියලා බැලුවා. ඉතින් වැඩි කතාවක් නෑ. මගේ මතකයේ රැඳිච්ච ඒගොල්ලොන්ගේ කෑම එකක් මම අද හදන්න කියලා තමයි බැලුවේ. ඉතින් එහෙනම් අපි බලමු අද ඒගොල්ලෝ වෙනුවෙන් මම මොනවද හදන්න කියලා. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් මම අද හදන්න බලාපොරොත්තු වෙන්නේ රමදාන් කැඳ එක. මේකට කියනවා පල්ලි කංජි, ඒ වගේම නෝම්බි කංජි, ඒ වගේ නම් වලින් මේකට කතා කරනවා. ඒකත් එක්ක යන්න මම ෂෝටිස් එකකුත් අද හදා ගන්නවා. අපි බලමු මොනවද ඒකට අවශ්‍ය වෙන්නේ කියලා. සුදු ලුණු, ඉඟුරු, ලුණු, උළුහල්, රම්පෙත්. ඉතින් මම විශේෂයෙන් හදාගත්තු පේස්ට් එකක් තියෙනවා. මේකට ඉඟුරු, සුදු ලුණු, කරපිංචා. මෙතන තියෙනවා කුරුඳු, කරාබු නැටි, සූදුරු, අබ, කරදුමුම. ඒ වගේම මම අරන් තියෙනවා තුන පහ, කහ, ගම්මිරිස්, ලුණු. ඉතින් මම අද අරගෙන තියෙන කුකුල් මස්, ඔයගොල්ලොන්ට හරක් මස් වගේම එළු මස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම එළවලු වලින් මම අරගෙන තියෙනවා කැරට්, තක්කාලි, ලුණු, අවුමිරිස්, ඒ වගේම කොත්තමල්ලි කළු. ඔයගොල්ලොන්ට මේකට ලීක්ස් වගේ දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඉතින් කැඳවලට නැතුවම බැරි දේ තමයි පොල්ගිරි. මම අද අරගෙන තියෙනවා පොල්ගිරි වර්ග දෙකකින්. දියගිරි සහ මිටිගිරි. ඉතින් මම ප්‍රධාන වශයෙන් මේකට අරගෙන තියෙනවා කැකුළු හාල්. එහෙනම් යාළුවනේ අපි බලමු කොහොමද නෝම්බි කංජි හදන්නේ කියලා. ඉතින් මම මුලින්ම හාල් එක ලිපේ තියාගන්න කියලා තමයි බැලුවේ. මේකට මම වතුර ඇඩ් කරගන්න මුලින්ම. ඉතින් මම කපාගත්තු ඉඟුරු, සුදු ලුණු, රම්පෙත්, උළුහල්, ලුණු ටික මේ හාල් එකට ඇඩ් කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේකට සාමාන්‍ය බත් උයනකට වැඩිය ටිකක් වැඩිපුර වතුර තියාගන්න ඕන. මොකද මේක කැඳ එකක්. හාල් ටික ওই විදිහට කුක් වෙන අතරේ මම යනවා ভেජිටබල් ටික රෙඩි කරගන්න. ආමේස් මන් පොඩි කෑලි වලට කපන්නේ මම පලා ගන්නවා විතරයි. මෙන්න මේ විදියට. ඉතින් guys බත් එක රෙඩි වෙලා තියෙන්නේ. තවමත් පොඩි වතුර ගතියක් මේකේ තියෙනවා. මොකද මම වැඩිපුර වතුර ටිකක් මේකට ඇඩ් කරගත්තා. දැන් මේකට මම දියගිරි ටිකත් ඇඩ් කරගන්නවා. ඉතින් guys හොඳ සුවඳක් අපිට දැනෙනවා මේ බත් එකේ. මොකද මම මේකට ජින්ජර් ගාලික්, ඒ වගේම අබ්බ, රම්පේ වගේ දේවල් මේකට ඇඩ් කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති තව වෙනතර පොඩි වතුර ගතියක් මේකේ තියෙනවා. ඉතින් guys ඔයගොල්ලෝ කලවම් කරගන්න ගමන් හොඳට මේක පොඩ්ඩක් ස්මෑෂ් කරගන්න බත් එක. මොකද මේකේ ගොඩක් කැට වගේ තිබ්බොත් ඒක කැඳේකට ගැලපෙන්නේ නැහැ. බත් එක රෙඩි වෙලා තින්නේ. මේක තමයි නෝම්බි කංජියගේ වැදගත්ම කොටස. එහෙනම් අපි ඒක බලමු. තෙල් ස්වල්පයක් ඇඩ් කරගන්නවා. ඔයගොල්ලන්ට තෙල් වගේම බටර්, මාගරින් වගේ දේකුත් ඇඩ් කරගන්න පුළුවන්. මුලින්ම මම තලාගත්තු කුළු බඩු ටික මේකට දාගන්නවා. ඒ වගේම මම හදාගත්තු ජින්ජර් ගාලික් පේස්ට් එකෙන් ස්වල්පයක් මම ඇඩ් කරගන්නවා. ඉතින් මම ඊළඟට ඇඩ් කරගන්න යන්නේ ලුණු සහ තක්කාලි. ඉතින් මම මේකටම ඇඩ් කරගන්නවා චිකන් ටික.
ඉතින් guys මම මේකත් ඇඩ් කරගන්නවා මේකට. ඒ වගේම කැරට්. ඉතින් මේකේ තියෙන වැදගත්ම දේ තමයි මම මේකට වතුර කිසිම දෙයක් ඇඩ් කරන්නේ නැහැ. guys මගේ paste එක ready වෙලා තින්නේ මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා මේකට වතුර කිසිම දෙයක් add කරගන්න ඕනේ නැහැ කියලා මොකද chicken වලයි vegetable වලයි වතුර තියෙන නිසා ඉතින් guys දැන් තමයි වෙලාව මම හදාගත්තු paste එක බත් එකට add කරගන්න මේ තියෙන්නේ මම හදාගත්තු paste එක මම මේක දැන් බත් එකට add කරගන්නවා guys මේ විදිහට මම මේක mix කරගන්නවා ඔයගොල්ලන්ට මම කලිනුත් කිව්වා මම කිරි වර්ග දෙකක් පාවිච්චි කරනවා කියලා අන්තිමට මම add කරගන්නවා මෙටි කිරි කැඳ එක ready වෙලා තියෙන්නේ මේකේ රස වගේම සුවඳත් වැඩි කරගෙන ඇසුත් පිනව ගන්න මම ඇඩ් කරගන්න කොත්තමල්ලි කොළ ටික. කැඳ එක රෙඩි වෙලා තියෙන්නේ. තව පොඩ්ඩක් මම මේක ලෝ හීට් එකේ කුක් වෙන්න තියෙනවා. මොකද පොල් කිරි ඇඩ් කරේ දැන් නිසා. එහෙනම් අපි යන් ෂෝටිස් ටික හදාගන්න. ඉතින් guys මම හදාගන්න හදපු ෂෝටිස් එක තමයි හැමෝම දන්න කට්ලට්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි බලමු මොනවද කට්ලට් හදන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට් කියලා. ප්‍රධාන වශයෙන් තම්බාගත් අල සැමන් අරගෙන තියෙනවා මේකට බ්‍රෙඩ් ක්‍රම් කෝන් ෆ්ලවර් සෝල්ට් ඒ වගේම ගම්මිරිස් 3-5 ලුණු මම හදාගත්තු ජින්ජර් ගාලික් පේස්ට් එක ඒකට කරලි ලිව්ස් ඇඩ් කරලා තින්නේ අබ්බ සූදුරු කුරුඳු බිත්තර කපාගත් ලුණු සහ අවමිරිස් අපි මුලින්ම අර ටික ස්මෑෂ් කරගන්න තමයි යන්නේ ඉතින් guys මම ස්මෑෂර් පාවිච්චි කරනවා මේක ඕනෙමයි කියලා නෑ ඔයගොල්ලන්ට අතින් උනත් මේක තලා ගන්න පුළුවන් already ස්මෑෂ් කරගෙන ඉවරයි දැන් දින්න අපිට කරිය හදාගන්න පෑන් එක හොඳට රත් වෙලා තින්නේ මේකට මම තෙල් ස්වල්පයක් ඇඩ් කරගන්නවා මුලින්ම මම ඇඩ් කරගන්නවා අබ සූදුරු කුරුඳු හරි ඒ වගේම මම ඇඩ් කරගන්නවා ජින්ජර් ගාලික් පේස්ට් එක ඉතින් මම ඇඩ් කරගන්නවා ලුණු සහ අවමිරිස් ඒත් එක්කම ඇඩ් කරගන්නවා ලුණු ගම්මිරිස් 3-5 ඉතින් ඊළඟට මම ඇඩ් කරගන්න යනවා සැමන් ඉතින් අවසාන වශයෙන් මම ඇඩ් කරගන්නවා තම්බාගත් අල ඉතින් හරි පදමට අපි කරියත් හදාගත්තා දැන් ඉතින් කට්ලට් ටික හදාගමු මම හදාගත්තු කරියගෙන් මේ විදිහට තමයි බෝල් හදාගත්තේ ඉතින් අපි හදාගත්තු බෝල්ස් ටික මම බිස්කට් කුඩු වල තවර ගන්න තමයි යන්නේ හරි
ඉතින් guys මම මුලින්ම බෝල්ස් ටික කෝන්ෆ්ලවර් කෝටඩ් කරගන්නවා මොකද කට්ලට් වල දියාරු ගතිය අඩු වෙන්න. ඉතින් අවසාන වශයෙන් තෙල්ලි හොඳට රත් වෙලා තියෙන්නේ. කට්ලට් ටික බෙද ගන්න තමයි යන්නේ. මේක තමයි මම මුස්ලිම් සහෝදර සහෝදරියන් වෙනුවෙන් හදාගත්ත නොම්බි ගංජි එක සහ කට්ලට් එක. අපි යන රස බලමු. ඉතින් මං හොයලා බලපු විදිහට මේක මේ වගේ දෙයක් ඒගොල්ලෝ ෆාස්ට් එක බ්‍රේක් කරද්දි ගන්න ඉක්මනට බඩට ඩයිජස්ට් කරගන්න ලේසි නිසා. මොකද ගොඩක් වෙලාවක් ඒගොල්ලෝ මිරාහාරව ඉඳලා වතුරවත් නැතුව ලොකු දෙයක් එක සැරේ බඩට ගියොත් ඒක ටිකක් අමාරුයි අපහසුතාවයක් දැනෙන නිසා මේ වගේ කැඳයක් පානය කරනවා ඇත්තේ කියලා මටත් හිතෙනවා. ඒක මම හොයලා බැලුවම ඒකෙත් මට හම්බ වෙච්ච දේවල් තමයි. ඉතින් මේක තමයි මගේ වීඩියෝ එකේ එන්ඩ් එක. අවසාන වශයෙන් මගේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට රමදාන් කරීම්. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොටම ජය ජය.